මේක 1.18 සයිස් එකට තියෙන මේ මොඩල් එකක්. ඉතින් මේක වැඩ කරනවා මේ. තේරෙනවද ඔයගොල්ලන්ට? වව්. ආයිබෝන් කොහොමද අරගෙන සාධන පිළිගන්න මම YouTube නාලේ ගත්තා. ඉතින් අද ජුමේරා බීච් එක පැත්තට ආවා. ඇවිදින්න ගොඩ දවසකින් එළියට ආවේ. මා ලස්සනයි මෙහෙ යාඩ් ටිකක් තියෙනවා බලන්න. ඉතින් අද බයික් නැත්තේ කියලා මොකද බලන්න නැතිනේ. නෑ අද බයික් එකක් තියෙනවා. අද තියෙන්නේ අද ඕගොල්ලෝ දානවා මම ඩයිකාස් මොඩල් එකතු කරනවා. ඉතින් මගේ යාළුවෙක් එකක් තිබිලා මට දුන්නා අද වීඩියෝ එක කරන්න. ඉතින් මල්ලිය මතක් කරනවා. ආදරෙන් මේ වෙලාවේ ඉතින් H2 එකක් තියෙන්නේ අද. ඉතින් අපි බලමු ඩුබායි වල ලස්සනක් බලලා බයික් එකත් බලමු. ඒ වගේ බීච් එක පැත්තට යන්න ඕනේ. යාළුවනේ අද බයික් එක මේක ඉතින් H2 එකක් ඉතින් බලන්න ලස්සන ජුමේරා බීච් එකේ ඉන්නේ අද අපි ඉර බැහැගෙනල්ල ගොඩක් ආසන්නයි ඉතින් අපිට ඉර බයින්න බලන්න පුළුවන් බෝට් වෙන සද්ද යනවා පේනවා නිකන් පා ලස්සන සද්දයක් මේ දිගටම ජුමේරා බීච් එකේ තියෙන්නේ අද තමයි ඉස්සෙල්ලාම ආවේ ඉතින් අද චානුක මල්ලිට මං ස්තුති කරන්න ඕනේ එයා තමයි මේ බයික් එක දුන්නේ අයියේ වීඩියෝ එක කරගන්න කියලා ඉතින් මේක 1.18 සයිස් එකට තියෙන මේ මොඩල් එකක්. ඉතින් මේකේ බලන්න පිටිපස්සේ මේ වගේ ශක්ස් මේක වැඩ කරනවා. ඒ වගේ මේකේ විශේෂයක් මගේ අර කලින් දෙක වගේ නෙමෙයි. මේක ඉස්සරහා ෂොක් එකත් වැඩ කරනවා මේ. තේරෙනවද ඔයගොල්ලන්ට? වව්. ඒකේ ඩීටේල්ස් ගැන කතා කරොත් ඉතින් බයික් එක ලස්සන තියෙනවා. ඉතින් හැන්ඩල් එක හැර වෙනවා මේ වගේ. ඉතින් මේක H2R එකේ R එක තමයි H2R එකේ තමයි මෙහෙම මේ වින්ග්ස් එක එන්නේ කණ්ණාඩිය නැත්නම් H2 එකේ ඉන්නේ නිකන් normal
කන්නාඩියන්නේ මේක H2 එකේ H2R එකේ තමයි මෙහෙම මේ වින්ග්ස් එක කියන්නේ මොකද ට්‍රක් පදින බයික් කියන්නේ H2R එක කියන්නේ ඒ වගේ වින්ග්ස් එක තියෙනවා මේ වගේ ඊට පස්සේ පේනවා ඒගොල්ලෝ ඉස්සරහා දෙපැත්තම ඩිස්ප්ලේ බලා ගන්න පුළුවන් ඒ වගේම විශේෂ දෙයක් ගත්තොත් ඉතින් මේකේ හැමතැනම සද්ද පිටිපස්සේනේ ඔයාලා පේනවා කාබන් ෆයිබර් වගේ හදලා තියෙන ඔක්කොම මේ ප්ලාස්ටික් වලින් ඒ වගේම ඩීටේල්ස් නම් හොඳටම තියෙනවා මේකේ ඉතින් මෙහෙම බලලා මම ඔයාලට දෙන්නම් සිනමැටික් ෂොට් එකකුත් දෙන්නම් ඉතින් ඕගොල්ලන්ට පේනවා සිංගල් ස්විම් ආම් එක බලා ගන්න පුළුවන් මේක තමයි බයික් එක ඉතින් මේ පැත්තේ ඔයාලට පේනවානේ සිංගල් ස්විම් ආම් එක ඇයිස් ලස්සනට දෙනවනේ ඒ වගේම එතනින් ගත්තාම ටේල් එකේ ඩීටේල්ස් ඒ වගේම තියෙනවා ලස්සනට එතනින් එහාට ගියාම එන්ජින් පැත්තේ කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින් අර ඇත්ත වගේ එක වගේ නෑ ඉතින් සීරියස් එකම ඉතින් ඒ වුණාට අපිට ලොකු මොඩිෆිකේෂන් පුළුවන් ගන්න මේකෙන් ඉතින් ඔය ටික තමයි විස්තරය කියන්න තියෙන්නේ ඉතින් චානු කුමාරට ආයෙත් ඉස්සුවෙන් දෙනවා මට බයික් එක දුන්නාට අද ඉතින් අපි යන දවසක ඔයාලා එක්ක යන්නම් මේ ස්ටෝ කඩවල මේ විකුණන තියෙන තැන් වලට අපි යන් ඉස්සරහට පොඩ දවසක වැල්ලක විදිය එරෙනවා හරි එහෙනම් අද වීඩියෝ එක ඉවරයි ඉතින් ඊළඟ වීඩියෝ එක ඉක්මනට හමුවෙමු ඉතින් ඩයිකාස් මොඩල් එක ඉක්මනට හමුවෙමු බලන්න ඉතින් යන් shopping කරනවා බලන්න තියන දවසක ඉතින් බයික් කෙනුවෙන් හින දකින මේක ඔයාලගේ හින ඉක්මනට බෑ වේවා ඉතින් ආයිබෝන් ඉක්මනට හමුවෙමු